කැම්පස් එක බලන්න. රජරට කැම්පස් එකේ තියෙන ලස්සන තැන් ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි යමු. මෙන්න තමයි කැම්පස් එකට ඇතුළු වෙන මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පීඨ 6කින් සමන්විත වන කැම්පස් එකක්. ව්‍යවහාරික විද්‍යාපීඨය, වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨය, කෘෂිකර්ම පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය කියන පීඨවලින් තමයි මේ අපේ කැම්පස් එක සමන්විත වෙන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ කැම්පස් එකේ තියෙන කැන්ටීන් එකක්. මේකට කැම්පස් එකේ නම් කියන්නේ හිල්ටන් එක කියලා. ඊට පස්සේ අපි යන්නේ රජරට කිව්වන් පස්සේ ඉස්සෙල්ලා මතක් වෙන තැනකට. ඒ තමයි අපේ පරිපාලන ගොඩනැගිල්ල. මේකෙන් තමයි ගොඩක් අය රජරට කැම්පස් එක අඳුරන්නේ. මේක හරියටම කිව්වොත් අපේ කැම්පස් එකේ සිග්නේචර් එක වගේ. මේ දැන් ඔයාලට පේන්නේ කැම්පස් එකට තියෙන පුස්තකාලය. ඊළඟට ඔයාලා වෙක් කරගෙන යන්නේ මගේ පීඨය. එහෙම නැත්නම් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය බලන්න. මේ තියෙන්නේ ඉතින් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය. ශාස්ත්‍ර පීඨය පිහිටලා තියෙන්නේ ලස්සනම ලස්සන වැවකට මුහුණලා. හරිම නිදහස් නිස්කලංක පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඊළඟට අපි යමු අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක බලන්න. දැන් ඉතින් ඔයාලට පේන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. මේ තියෙන්නේ අපේ කැම්පස් එකට අලුතෙන්ම එකතු වුණු ලස්සන ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඉතින් ටෙක්නොලොජි කරපු ඔයාලටත් පුළුවන් අපේ ලස්සන රජරට තියෙන ටෙක්නොලොජි ෆැකල්ටි එකට එන්න. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තම ටෙක්නොලොජි වලට හොඳම ෆැකල්ටි එකක් තමයි රජරට තියෙන ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඉතින් ඔයාලටත් ටෙක්නොලොජි කරා නම් මම ආරාධනා කරනවා රජරට එන්න කියලා. රජරට කැම්පස් එක තවත් ස්පෙෂල් වෙන්න දෙයක් තමයි ලංකාවේ කැම්පස් වලින් තියෙන ලොකුම ස්විමින් පූල් එක තියෙන රජරට කැම්පස් එකේ වෙන එක. මේ තියෙන්නේ කැම්පස් එක පටන් ගත්තක මුල් කාලේ ඉඳලම තියෙන පරණම පීඨයක්. ඒ තමයි කළමනාකරණ අධ්‍යයන පීඨය.
දැන් ඔයාලට පේන්නේ විවාහික විද්‍යාපීඨය. ඉතින් ගොඩක් අය කියනවා රජරට කියන්නේ හරිම දුෂ්කරයි කියලා. ඇත්තටම ඉතින් එහෙම දුෂ්කර නෑ. ඔයාලත් අනිවාර්යෙන් කැමැත්තෙන් ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. හරිම ලස්සන කැම්පස් එකක් තමයි රජරට කියලා කියන්නේ. පේරාදෙණිය රොබ්රෝසියා වගේම රජරටත් මැයි මල් ඇල මල් පිපෙන කාලෙට හරිම ලස්සනයි. මේ ඉතින් පේන්නේ අපේ කැම්පස් එකේ තියෙන වල. එහෙනම් මේකත් බලලා ඔයාලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.